ඉතින් අපි දේශපාලනය මේක අපිට අදාළ නැහැ. අපි මේකේ හරි කවුද වැරදි කවුද වක්කින් පැහැර හැරියේ අපි පස්සේ කතා කරමු. අපි දන්නවා ගම්වල ජනතාව අසීමිත පීඩනයකින් ඉන්නේ. ජීවිත අහිමි වෙලා, තමන්ගේ දරුවෝ පස් වලට යට වෙලා, දේපොළ අහිමි වෙලා, දෙමව්පියෝ නැති වෙලා, වෛද්‍ය කාර්යමණ්ඩල අද අසීමිත සේවාවක් කරන ඔබ එදා රණවිරුවක් නොදැක්කත් මම හිතනවා අදවත් ඔබ රණවිරුවක් කියලා දකී කියලා. මේ ජනතාවගේ පීඩනය උන් පිට කරනවා. ඒ පීඩනය පිට කරන ජනාධිපතිතුමාට බැනලාද, ආණ්ඩුවට බැනලාද, මැතිතුරුන්ට බැනලාද, විපක්ෂයට බැනලාද, නිලධාරීන්ට බැනලාද කියන එක නෙවෙයි. මේ මිනිස්සු අවංකව මහදෙවන්ට පීඩනයක ඉන්නවා. හැබැයි ඔබතුමාලාගේ විසඳුම මොකද්ද? ඔබතුමාලා දන්නේ එක දෙයයි. යම් කිසි කෙනෙක් තමන්ගේ පීඩනය පිට කරොත් ඔහු අල්ලලා ඉර දාන එක. දැන් ආණ්ඩුවේ ඇමතිවරු කියනවා හදිසි නීතිය ඇතුලේ ක්‍රියාත්මක වෙන්න ඕනේ ආකාරය. ඉතින් ඔය හදිසි නීතිය තියෙනකොට සමාජ මාධ්‍ය ජනාධිපතිතුමාගේ හිතර දෙන්න වචනයක් කියපු කෙනෙක්ව කුදලගෙන ගිහලා හිරේ දාන්න පුළුවන් නම් ඇයි ආපදා තත්ත්වයේ යටතේ අර පස්කන්දක් නාය ගිහිල්ලා අසීමිත ජල කඳක් ඇවිල්ලා නැති වෙන ජීවිතේ බේර ගන්න ඒ ආකාරයට ඔබට ක්‍රියාත්මක වෙන්න බැරි වුණේ කියන පොඩ්ඩක් හිතන්න. ඇයි බැරි වුණේ ජීවිත ටික බේර ගන්න? අපි අදත් අපි ඔබෙන් ඉල්ලන්නේ කරුණාකරලා මේ අහිංසක මිනිස්සුන්ගේ ජීවිත ආරක්ෂා කරන්න, දේපොළ ආරක්ෂා කරන්න, ඔවුන්ගේ තුන් වේල කන්න දෙන්න. මේ අස්ස බත් පැකට්ටයක් දීලා අසනක් ගහගන්න සංස්කෘතියෙන් අයින් වෙන්න පොඩ්ඩක් දැන්වත්. මේ ලුණු ටිකටයි අලගෙඩියටයි නිලධාරීන්ගේ පස්සේ එළවන එක නවත්තන්න. කළා මේ මිනිස්සුන්ට තුන් වේල කන්න දීලා නැවත වතාවක් ව්‍යවසායකයෝ ටික වැඩ ටික පටන් ගන්න. ගම්බිම් වලට යන ස්පිතාල වලට බෙහෙත් ටික දීලා ඒ ජනතාව යථා තත්ත්වයට ගෙන කටයුතු කරන්න කියන ඉල්ලීම අපි කරනවා. අද මත දෙකක් තියෙනවා. යම් පාර්ශවයකින් ආණ්ඩුවට චෝදනාවක් එල්ල වෙනවා. ආණ්ඩුව මීට පෙර මේකට ක්‍රියාත්මක වුණා නම් හොඳයි.